මා ළමයින්ට කතා බහ කරගන්නවත් බෑ. ඒතර ඒකට ප්‍රධාන හේතුවක් විදියට ඒගොල්ලෝ කියනවා ඔයාලා නංගිල මල්ලා ඉන්නවා නම් පොඩි ළමයි ඔයගොල්ලෝ ළමයි හම්බ වෙනවනේ. අවුරුදු 0 සිට අවුරුදු 3 දක්වා ළමයින්ට ස්ක්‍රීන් පෙන්වන්න එපා කියලා තමයි ડોක්ටර්ස්ලා කියන්නේ. ස්ක්‍රීන් පෙන්වන්න එපා. 0. මම දැක්ක සමහර වැඩසටහන වල කියනවා ඒ කාලේ වගේ නෙමෙයි ෆෝන්ස් බැලුවට දැන් කමන්නේ කමක් නැහැ 3න් පස්සේ. ඒ පොඩි ළමයා මුලින්ම කතා ගන්න ඉගෙන ගන්න කාලේනේ. දැන් තාත්තලා අම්මලා මොකක් හරි තියෙන හදිසියක් හරි ඒගොල්ලන්ට තියෙන වැඩක් නිසා හරි අරුණ ෆෝන් එක දෙනවා පොඩි එකාට. අවුරුදු 1මාරේ වගේ. ඕල් දැකලා දෙනවා අවුරුදු 1මාරුන්ට ඇත්තටම ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් ඈ. උන් මෙහෙම කරලා යවනවා. පුළුවන්. අවුල තියෙන්නේ මේකයි හරිද? දැන් ඒකේ මොකක් හරි සින්දුවක් එනවනේ. ඒ සින්දුවට මු මොනවාට කියනවා. يعني මේ සින්දුව විස්තර විචාරණයක් කියනවා නෙමෙයි මොනවාට පොඩි මොකක් හරි සද්දයක් හරි දානවා. අනිත් පැත්තට එයාට ඒකේ රෙස්පොන්ඩ් එකක් හම්බ වෙන්නේ නැහනේ. අර යන්නේක දිගටම යනවනේ. තව මිනිහෙක් හම්බුණත් තාත්තව අම්මව හම්බුණා ටික කාලයක් යද්දි ඌ හිතනවා මේ ඩිවයිස් එක. එයා මොනවාරි කියයි මම මොකුත් කියන්න ඕනේ නැහැ. මම මොනවා කිව්වොත් මෙයා අනිත් පැත්තට මට ඒක රෙස්පොන්ඩ් කරන්නේ නැහැ. කියලා හිතනවා. ඊට පස්සේ ඒ ළමයා කතා කරන්නේ නැති වෙනවා. තව සීන් එකක් කරනවා මෙහෙම හරිද? අරක බලනකොට පුතා ඌට පුළුවන් නේ දැන් බෝරින් නම් අයින් කරලා දාන්න. නතර කරලා අයින් කළා. හරිද? එතකොට තාත්තා අම්මා ඌත් එක්ක සෙල්ලම් ගන්න ආපුවම ඌ බෝරින් නම් ඒ කියන්නේ හිතෙන්නේ නැහැ දැන් මම මෙහෙම කරොත් මෙයාට දුක හිතෙයි. අම්මා සන්තෝෂ වෙන්නේ මේ වෙලාවේ. ඩිවයිස් එකේ එහෙම සීන් නැහැ නේ. තේරෙනවද මං කියන එක? ඒතර අර අම්මව ඩිවයිස් එකක් විදිහට හිතනවාම ඕන් නැති වෙලාවට මෙයා යන්න ඕන. ඕන්ලාට එන්න ඕනි. දැන් සමාජයේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඕක ගොඩක්. පොඩි කාලේ ෆෝන් දුන්නා වෙන සීන් එක. ඒතකොට අර ඩිවයිස් එකක් විදිහට අනිත් මිනිස්සුන් හිතන්න ගන්නවා. ටිකක් වෙලා අම්මා ඉන්නවා බෝරින්. මේක යන්නේ නැහැ දැන් අම්මා. අරුණ මල වහිනවා. ගහනවා, මේව කරනවා, අඬනවා, කෑ ගහනවා. මූලික හේතුව අර ෆෝන් එක දීම. ෆෝන් එක සහ ටීවී එක. ඒතර අවුරුදු 0 සිට 3 දක්වා කාලයේදී ළමයින්ට ෆෝන් සහ ස්ක්‍රීන් 0 කරන්න ඕනේ. දෙන්නම එපා කියලා තමයි කියන්නේ. දෙන්නම එපා කියන්නේ. චුට්ටක්වත් දෙන්න එපා. චුට්ටක් කමන්න නැද්ද ඒත් බෑ. හරිද? ඒක නිසා ඒක ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ ඒක මාර සීනේ පවු නැත්තම්. අයි බං ඉතින් අරු ඩිවයිස් එකක් කියලා තමයි අම්මා තාත්තා හිතන්නේ. ඉතින් උගේ ගැටක් දන්නේ නෙමෙයි හරිද? ඌට කරන්න දෙයක් නැහැ. අම්මලා තාත්තලා තමයි හොඳ වැඩේ ඉතින් උන්ට. පොඩි කාලේ ෆෝන් දුන්නා උන්වත් දැන් ෆෝන් එකක් කළා දුවලට පුතාලට.